ට්‍රේඩර්ස් අද 2025 නොවැම්බර් මාසයේ 9 වෙනි ඉරිදා කතා කරමු අපි මේ වීඩියෝ එකෙන් මොකක්ද ෆයිනෑන්ෂල් මාකට්ස් වල මේ ලික්විඩිටි කියලා කියන්නේ. ලික්විඩිටි zones වැදගත්ද කොහොමද ඒවා අඳුරගන්නේ? ලික්විඩිටි ගැන හැම දෙයක්ම ඕගලන්ට මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් කාලයක් තිස්සේ මම කරන්න බලාගෙන හිටපු එකක්. කොහොමුණත් අද හම්බුන වෙලාවත් එක මම තීරණය කරා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා කියලා ඔයගලන්ට. ලික්විඩිටි ගැන ප්‍රශ්න තිබුණා නම් මොකක්ද මේ ලික්විඩිටි, කොහොමද ලික්විඩිටි බලන්නේ, ලික්විඩිටි වැදගත්ද, මේ වගේ ප්‍රශ්න තිබුණා නම් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ඒ දේවල් මම පැහැදිලි කරනවා. ඉතින් මතක් කරනවා මුලින්ම ට්‍රේඩ් රූම් ලයිව් Discord community එකට ඔයගලන්ට join වෙන්න පුළුවන්. වීඩියෝ description එකේ තියෙන Patreon page එක හරහා සම්පූර්ණයෙන්ම market fundamentals ගැන කතා කරන community එකක් තමයි trade room live Discord එක. ඉතින් ඔයගලන්ට subscription එක අරගෙන Discord community එකට join වෙලා බලන්න පුළුවන්. හෝ free updates ගන්න Patreon page එක follow කරන්න පුළුවන්. දැන් අපි ගමු ලස්සන PDF එකක් තියෙනවා මේ ගැන ඔයගලන්ට පැහැදිලි කරන්න. ඉතින් මේ PDF එක මම හදපු එකක් නෙමෙයි. මේක මම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එකක්. හැබැයි මේ PDF එක පාවිච්චි කරනවා මම ඔයගලන්ට මේක පැහැදිලි කරන්න. PDF එක මම ඩවුන්ලෝඩ් කරේ tradingfinder.com කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් මේකේ සම්පූර්ණ copyrights තියෙන tradingfinder.com කියන වෙබ්සයිට් එකට. දැන් sorry. මේ liquidity in forex, buy side, sell side, internal, external, right? ඒක liquidity types හතරක් තියෙනවා මේ financial markets වල. විශේෂයෙන් CFD markets ගැන තමයි මම මේකෙදි පැහැදිලි කරන්නේ. මොකද ගොඩක් අය CFD තමයි trade කරන්නේ. එතකොට liquidity types හතරක් තියෙනවා. buy side, sell side සහ internal, external, right? එතකොට ICT and SMC කියන concept එකයි ට්‍රේඩිං කන්සෙප්ට් එක ගොඩක් අය ෆලෝ කරන කාලයක් තිස්සේ ICT and SMC. එතකොට මේ ICT and SMC කියන කන්සෙප්ට් එක හරහා තමයි මේ liquidity levels explain කරන්නේ. right? හැබැයි මේ liquidity zones ICT and SMC කියන concepts දෙක සමාජගත වෙන්න කලින් ඉඳන්ම financial markets වල තිබුණා. හැබැයි ඒක අර අපි ට්‍රැඩිෂනලි බලාගෙන ආවේ supply zones and demand zones කියන විදිහට. හෝ lower highs, higher highs වල තියෙන supply zones, demand zones focus කරපු එක තමයි අපි කලින් කරේ. නමුත් ICT and SMC concepts එක ගොඩක් YouTube එක මිනිස්සු බලන්න පෙළඹුණා කාලෙත් එක්ක. එතකොට ගොඩක් YouTubersලා මේ ICT and SMC කියන concept එක හරහා ටිකක් වැඩි දුර වෙනස් විදිහකට මේ liquidity zones පැහැදිලි කරන්න පටන් ගත්තා. ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තමයි, ගොඩක් අය ෆෝකස් කරන්නේ නැති දෙයක් තමයි මේ ලික්විඩිටි කියන එක zones විදිහට විතරක් නෙමෙයි, මාකට් එකේ හැම වෙලාවෙම මේ ලික්විඩිටි කියන දේ තියෙනවා. මේක most liquid market එකක්. ඒක නිසා තමයි ඔයාලට ඕනම වෙලාවක trade එකක් buy කරන්න, එහෙම නැත්නම් buy trade එකක් place කරන්න හෝ sell trade එකක් place කරන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. ලික්විඩිටි නැත්තම් ඔයාලට buy කරන්නත් sell කරන්නත් යම් වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. ඕඩර් එක pending තියෙනවා. සමහර වෙලාවට stock market එකේ එහෙම වෙලාවල් තියෙනවා. වාට ලොකු position එකක් close කරගන්න ගියොත් ටික වෙලාවක් හෝ දවසක් දෙකක් ඉන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක liquidate වෙනකන්. ඒ කියන්නේ කවුරුනේ අනිත් පැත්තෙන් ඕඩර් එක ගන්නකම්. හැබැයි දැන් market makersලා ඉන්න නිසා ඕනම වෙලාවක ඔයාගේ ඕඩර් එක ඔයාගෙන් ගන්නත් ඔයාට විකුණන්නත් market makersලා මැදිහත් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා liquidity කියන දේ ඕනම වෙලාවක මේ financial markets වල නැත්නම් මේ CFD markets වල තියෙන දෙයක්, right? එතකොට විනාඩියක් ඉන්න traders PDF එක අපි ආයෙ ගමු. right. එතකොට මම කලින් පැහැදිලි කළා වගේ liquidity කියන දේ ඕනම වෙලාවක financial markets වල වාට තියෙනවා. ඒක නිසා තමයි ඔයාට ඕනම වෙලාවක asset එකක් buy කරන්න හෝ sell කරන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. right? හැබැයි අපි focus කරන්නේ ඒ liquidity එක ගැන නෙමෙයි, liquidity zones ගැන. ඒතර මම කලින් පැහැදිලි කරා වගේ ඔයාලට buy side liquidity තියෙනවා, sell side liquidity තියෙනවා, internal liquidity and external liquidity. මේ types හතර ගැන තමයි ඔයගලන්ට මෙතන මම පැහැදිලි කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙනවා what is liquidity in forex කියලා. Liquidity in forex refers to the volume of available buy and sell orders in the market which allows for smooth and quick trade execution. Right? ඒක අපිට හම්බෙලා තියෙනවා market makersලා නිසා. It is defined by the market's ability to absorb large orders without significant price changes
These zones accumulate buy stop and sell stop orders and are classified into four main categories. categories හතරක් තියෙනවා මම කලින් පැහැදිලි කරා වගේ. මෙතන තියෙනවා buy side liquidity, sell side liquidity, internal liquidity and external liquidity. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට මේ liquidity zone එකක් කියලා අපි හඳුන්වන්නේ මාකට් එකේ ට්‍රේඩර්ස්ලා ප්ලේස් කරන pending orders. right? तो උදාහරණයක් විදිහට මම මෙතන gold අරගෙන තිනවා මේකට මට ඉන්ඩිකේටර් එකක් හම්බුණා liquidity zones කියලා big beluga trading view free indicator එකක්. ඉතින් මේකෙදි ඔයාලට automatically යා මේ liquidity zones ටික පෙන්නලා තිනවා. volume එකකුත් දෙනවා අපි දන්නේ නැහැ කොච්චරක් දුරට volume එක accurate ද කියන්න. හැබැයි liquidity grab කරපුවා සහ volume levels මෙතන පැහැදිලි කරලා ඒගොල්ලෝ indicator එකෙන් පෙන්නනවා. එතකොට buy side liquidity ගත්තොත් traders ඕගලන්ට බලා ගන්න පුළුවන්. අපි මෙතන යමු. BSL කියලා තමයි මේ ICT and SMC වල මේක short form එකෙන් දෙන්නේ buy side liquidity කියන එක තමයි BSL කියලා කියන්නේ. This type of liquidity consists of pending buy stop orders placed by retail traders to protect their short positions. ඒ කියනවා sell place එකක් දැම්මොත් එහෙම ඊට උඩින් place කරන buy stop order එක තමයි මෙතන මේ buy side liquidity කියලා මේගොල්ලෝ කියන්නේ. In smart money and ICT trading, buy side liquidity typically accumulates at previous highs, equal highs and key resistance levels. එතකොට buy side liquidity සාමාන්‍යයෙන් තියෙන්නේ right මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් previous highs. ඒ කියන්නේ කලින් තිබ්බ highs වල හෝ equal highs right. ඒ කියන්නේ එකම මට්ටමේ swing highs දෙකක් තියෙනවා නම් එකම level එකේ swing highs දෙකක් තියෙනවා නම් equal highs කියලා කියනවා. අන්න ඒක buy side liquidity zone එකක් විදියට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මෙන්න මේ තියෙන levels මම මේ indicator එක hide කරන්නම්. මෙන්න මේ තියෙන levels ඕගලන්ට buy side liquidity විදියට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ levels ගත්තොත් right. මේ තියෙන්නේ buy side liquidity levels. ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් chart එකකිනුත් ඒගොල්ලෝ පැහැදිලි කරලා තිනවා buy side liquidity තියෙන තැන. ඒතකොට මෙතනදී මේගොල්ලෝ ඇයි මේ orders place කරන්නේ buy side liquidity කියලා orders accumulate වෙන්නේ කොහොමද? This type of liquidity consists of pending buy stop orders placed by retail traders to protect their short position. ඒ කියනවා sell එකක් ගත්තොත් sell එකට දාන stop loss order එක විදිහට තමයි මේ buy stop order කියලා මෙතන වැටෙන්නේ. buy side liquidity කියලා BSL කියලා කියන්නේ buy stop order එක. ඒතර මේවා ඔක්කොම pending orders right. හැබැයි මම දන්නේ නැහැ අද කොච්චරක් දුරට percentage එකක්. ඒ කියන්නේ traders ලා මොනතරම් ප්‍රතිශතයක් මේ pending orders පාවිච්චි කරනවද කියලා. මොකද ගොඩක් traders ලා අද කාලේ පාවිච්චි කරන්නේ market orders. ඒ වගේම තමයි stop loss orders උත් ගොඩක් traders ලා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ predefined entry එකක් ඔළුවේ තියාගෙන එතනින් trade එක close කරනවා. විශේෂයෙන් day traders ලා trade එක place කරලා stop loss තියන්නේ නැතුව trade එක live monitor කරලා Tamanට අවශ්‍ය තැනින් exit වෙනවා. ඊට පස්සේ අපි යමු දැන් buy side liquidity ඔයගලන්ට පැහැදිලි right. එතකොට short position එකක් protect කරන්න තමයි buy side pending buy stop pending order එකක් දාන්න. එතකොට ඒක ගන්නේ buy side liquidity කියලා. එතකොට මේ හරියේදී හිතන්න traders ලා 100 දෙනෙක් මේ levels වලින් short positions දැම්මා නම් ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ short position එක protect කරන්න දාන buy stop order එක තමයි මෙතන වෙන්නේ. එතකොට මෙතන traders ලා 100ක් place කරොත් මෙතන traders ලා 100 දෙනෙක්ගේ pending orders වල volume එකක් එකතු වෙනවා accumulate වෙනවා. මෙතනින් traders ලා 250ක් දැම්මොත් එහෙම මේ levels වලින්. එතකොට මේ 250 දෙනාගේම volume එක මෙතන accumulate වෙනවා. මොකද සමහර අයගේ stop area එක $10ක් වෙන්න පුළුවන්, සමහර අයගේ $50ක් වෙන්න පුළුවන්, $100ක් capital එකේ හැටියට මෙතන සමහර විට $15000ක වගේ pending volume එකක් තියෙන්න පුළුවන් buy stop orders වල right. ඉතින් ඒක brokers ලගේ orders intermarket network එකට යන විදිය අනුව දැන් brokers ලා 50ක් ගත්තොත් එහෙම ඒ 50ටම ඉන්නවා liquidity providers ලා. ඒ කවුද? investment banks. ඒතකොට investment banks වලට තමයි ගොඩක් දුරට මේ දැන් අපි ගත්තොත් එහෙම STP ගත්තොත් straight through processing orders ටෙක්නොලොජි එක පාවිච්චි කරන බ්‍රෝකර් කෙනෙක් ගත්තොත් අපි ECN brokers ලා කියනවා. ඒතර ඒගොල්ලෝ direct ඔයාලගේ orders intermarket network එකට යවනවා. ඒතර මෙන්න මේ හරියේදී මේ තියෙන pending orders මේ 250 දෙනාගෙම තියෙන pending orders ඊට වඩා අනිවාර්යෙන් orders accumulate වෙනවා ඇති. නමුත් මම මේ උදාහරණයක් විදිහට ඔයගලන්ට ගන්න. ඒතර මේ 250 දෙනාගෙම orders මේ level එකෙන් $15000ක volume එකක් එක accumulate වෙලා තියෙනවා. ඒ තමයි
buy stop orders එහෙම නැත්නම් මේ BSL කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා SSL ඒ තමයි sell side liquidity. එතකොට sell side liquidity consists of pending sell stop orders placed to protect long positions and is found near key lows. Sell side liquidity is usually observed at previous lows, equal lows and key support levels. එතකොට මේ තියෙන්නේ sell side liquidity. ඉතින් තමන්ගේ buy position එක protect කරන්න තමයි නැත්නම් long position එක protect කරන්න තමයි මෙතනදී අපි sell stop order එකක් place කරන්නේ. right? ඉතින් මේ තියෙන්නේ sell side liquidity levels. එතකොට මේක තියෙන්නේ හැමතිස්සෙම වගේ sell side liquidity is usually observed as previous lows, equal lows. right? ඉතින් ඔයාලට මෙතන ගත්තොත් එහෙම sell side liquidity ගන්න පුළුවන් මෙන්න මේ විදියට. අපි මේ ටික දැන් remove කරමු. මෙන්න මේ වගේ levels වල මේක සරලවම කිව්වොත් මේ ඇවිල්ලා supply zones, right? අපි මීට අවුරුදු 10කට 12කට කලින් මාකට් එකේ කතා කරපු supply zones තමයි මේගොල්ලෝ මේ පොඩ්ඩක් modern concept එකක් විදියට පැහැදිලි කරන්නේ. මෙන්න මේ levels වල liquidity තියෙන්න පුළුවන් කියලා. ඉතින් උදාහරණයක් විදියට මීට අවුරුදු 7කට 8කට කලින් ඔයා මේක buy zone එකක් විදියට දකිනවා නම් ඔයා මේකට කියන්නේ demand zone, supply zone කියන්නේ resistance. එතන මේ ඇවිල්ලා support zones එහෙම නැත්නම් demand zones. ඒතර demand zones වලට යටින් හැදෙන pending orders තමයි මේගොල්ලෝ මේ sell side liquidity කියලා කියන්නේ. SSL කියලා කියන්නේ. ඉතින් සරලවම කියනවනම් ලෝකේ ගොඩාක් traders-ලා පුරුදු වෙන්නේ තමන් trade එකක් place කරාම stop loss එකක් තියන්න. එහෙම තමයි උගන්වන්නේ. එහෙම තමයි theory එක යන්නේ. එතකොට මේ theory එක follow කරන හැමෝම පුරුදු වෙනවා මේ levels වලට යටින් right තමන්ගේ stop orders place කරන්න. එතකොට මේ levels වලට යටින් stop orders place කරොත් මොකද වෙන්නේ? ඒ stop orders place කරන හැමෝගෙම ඒ තැනට කරන apply කරන risk එක අනුව volume එකක් එකතු වෙනවා. උදාහරණයක් විදියට මෙතනින් ඔයා trade එක place කරලා ඔයා මෙතනින් trade එක place කරලා මෙතන ඉඳන් 50 pips ගත්තොත් stop area එක right ඒ 50 pips වලට ඔයා risk කරනවා නම් $50ක්. එතකොට මෙතන $50ක විතර volume එකක් pending order එකක් විදියට market එකේ place වෙලා තියෙනවා. මොකද ඔයාගේ හැම order එකකටම order ID එකක් generate වෙනවා. එතකොට මේ amount එකත් එක්කම broker දන්නවා කොච්චර risk එකක් ඔයා අරගෙන pending order එක place කරලා තියෙනවද කියන එක. ඒතර ඔයා වගේම කරන තව traders-ලා ඉන්නවා නම් ඒගොල්ලෝ හැමෝගෙම pending orders වල volume එක මෙතන accumulate වෙනවා. ඒතර මේක liquidity zone එකක් විදියට කියලා මේ ICT and SMC concept වල mark කරන්න එකයි. මොකද ගොඩක් අයගේ pending orders මෙතන එකතු වෙලා තියෙන නිසා ඒ අය ගන්න risk එක අනුව මෙතන total volume එක වෙනස් වෙනවා. right? ඒතර ඒ තමයි sell side liquidity. ඒතර මම ආයෙ පැහැදිලි කරනවා. Sell side liquidity is usually observed at previous lows, equal lows and key support levels. ඊළඟ එක තමයි internal liquidity. මෙතන ඔයගලන්ට example එක පැහැදිලි ඇති. Example of sell side liquidity in ICT identified based on clear lows. right? ඊළඟට internal liquidity ගැන කතා කරොත් මෙතනදී internal liquidity is formed by fair value gaps and order blocks. These zones serve as temporary price equilibrium areas before the price moves toward external liquidity. ඒතර සාමාන්‍යයෙන් internal liquidity කියලා ගන්න ඔයගොල්ලෝ දකින්න ඇති ඔය news events වලදී එහෙම නැත්නම් geopolitical tensions වලදී market එක suddenly crash වෙන්න පටන් ගත්තොත් එතන හැදෙනවා fair value zones කියලා. price එක sudden crash එකක් වුණාම ඒ කියන්නේ තිබ්බ අපිට previous value එකේ ඉඳලා එකපාර price එක කඩාගෙන වැටුනොත් fair value එක සම්පූර්ණයෙන්ම එතන change වෙනවා. අන්න එතකොට fair value එක previous තිබ්බ price එකේ ඉඳලා present level එකට drop වුණොත් ඒ අතර හැදෙන gap එකට තමයි මේගොල්ලෝ internal range liquidity කියලා කියන්නේ. කියන්නේ fair value zone liquidity කියලා කියන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ levels වලදී. right අපි බලමු ටිකක් smaller time frame එකකින්. right so මේ තියෙන්නේ ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් gold වල gold sudden drop එකේදී හැදිලා තියෙන fair value zones right
fair value zones තුනක් විතර අපිට බලා ගන්න පුළුවන්. මොකද sudden price drop එකක් තියෙනවා. එතකොට fair value එක suddenly shift වෙලා තියෙනවා. previous තිබ්බේ 4322 ඉඳලා sudden drop එකක් යනවා 4158ට. right? එතකොට fair value එක සෑහෙන change වෙලා තියෙනවා. අපි බැලුවොත් එimhe previous levels එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 4323 ඉඳලා මෙතනට ගත්තොත් එimhe 102ක වගේ sudden drop එකක් තියෙනවා. ඊටත් පල්ලෙහාට අපි ගියොත් එimhe 3.75ක sudden drop එකක් තියෙනවා. ඒ කියන්නේ කිසිම වෙලාවක මෙතන buyers sellersලා match වෙන්නේ නැතුව suddenly price drop එකක් වෙලා තියෙනවා. ඒක තමයි මේගොල්ලෝ මෙතනදී internal liquidity කියලා කියන්නේ. right? එතකොට internal liquidity is formed by fair value gaps and order blocks. මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේ තියෙන fair value gaps as internal range liquidity. ඊළඟ මෙතන accumulate වෙච්ච zone එකට order blocks කියලා කියනවා internal range liquidity වල. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් the role of fair value gaps and order blocks as internal liquidity. එතකොට මේ fair value zones උත් අපි සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්න ඕන දෙයක්. හේතුව තමයි fair value zones ගොඩක් දුරට market එක ආපහු fill කරනවා. මොකද එතන imbalance එකක් generate වෙලා තියෙන නිසා. right? මොකද සමහරලාට මේ හරියේදී ඉන්න පුළුවන් buy orders place කරපු අය හෝ sell orders place කරපු අය. එතකොට එයාලගේ volume එක ආපහු fill කරන්න order flow එක align වෙන්න පුළුවන් fair value zones වලට. හැබැයි ඒකට reason එකක් හැදෙන්න ඕනේ. ගොඩක් දුරට මම දැකලා තියෙනවා මේ fair value zones target කරලා tradersලා orders place කරාට මේ levels වලට යන්නේ නැහැ price එක. හරි reason එකක් එනකම්. දැන් හිතන්න ඔයගොල්ලෝ අපි gold වල මෙතන fair value zones ටික දැකලා තියෙනවා. මෙන්න මේ gold fair value zones අපිට 3ක් 4ක් විතර පෙන්නනවා. මෙන්න මේ levels වලට price එක reach කරන විදිහට geopolitical tension එකක් ආවොත් right උදාහරණයක් විදිහට US recession එකක් announce වුණොත් government shutdown එක නිසා අන්න gold වල ලොකු demand එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වෙච්ච fair value zones clear කරන තැනට market එකේ volume profile එක ආපහු buy side එකට align වෙනවා. right? අන්න එතකොට ඔයගලන්ට opportunity එකක් අරගන්න පුළුවන් මේ fair value zones තුන මෙහෙම නැත්නම් මේ internal liquidity levels ආපහු market එක fill කරයි කියලා geopolitical tension එකෙන් එන volume එකත් එක්ක. ඒක නිසා හැමතිස්සෙම මේ liquidity levels එහෙම නැත්නම් liquidity types ගැන අවධානයෙන් ඉන්න. හැබැයි ඒවා trade කරද්දී ගොඩක් දුරට ඔයගොල්ලෝ valid reason එකක් එනකන් ඉන්න. ඒක තමයි හොඳම opportunity එක වෙන්නේ. ඊළඟට external liquidity ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. External liquidity consists of major highs and lows which the market moves toward absorb liquidity. ඉතින් major highs and lows ඔයගලන්ට විශේෂයෙන් මෙතනදී psychological levels ගන්න පුළුවන්. එහෙම නැත්නම් daily highs, weekly highs, එහෙම නැත්නම් session highs, right? මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Which liquidity levels are most important in forex? Previous month's highs and lows, right? PMH කියලා කියනවා, PML කියලා කියනවා. Key levels that the market tends to move toward these level act as reversal points or price targets. හැබැයි traders මතක තියාගන්න මේ හැමදේම theory එකක් විතරයි. right? මේක විතරක් බේස් කරගෙන ට්‍රේඩ් කරන එකේ ලොකු අවදානමක් තියෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ අපිට හේතුවක් හැදුනොත් අන්න මේ liquidity zones වල knowledge එක ඒ theory එක අපිට පාවිච්චි කරන්න පුළුවන් profit making කරන්න. ඒතකොට ඊළඟ එක තමයි previous weeks high and lows PWH PWL provides insight from mid-term trends and helps to set entry and exit points. The previous day's high and lows helps forecast short-term price movements and identify entry points. Previous day high එක previous day low එක ඔයගලන්ට mark කරගන්න පුළුවන්. ඊළඟ trading session highs and lows. Each trading session Asia, London, New York has its liquidity dynamics. The highs and lows of each session act as key price targets. ඉතින් ඔයගලන්ට session indicator එකක් පාවිච්චි කරලා session high එක session low එක mark කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුළුවන් next day. හරිද? දැන් උදාහරණයක් විදිහට හිතන්න අපි Friday ගත්තොත්, right? Friday daily candle එක අපි ගත්තොත් මේ තමයි Friday candle එක. මේ ඔක්කොම මම hide කරන්නම්. එතකොට Friday high එක ඔයගොල්ලෝ mark කරගන්නවා. ඊළඟට Friday low එක ඔයගොල්ලෝ mark කරගන්නවා. right? එතකොට මෙතනදී මේ තියෙන්නේ අපි 1 hour වලින් වගේ ගියොත්, right? මේ තියෙන සිකුරාදා දවසේ high එකයි low එකයි. right traders? එතකොට right මේ තියෙන Friday low එක. right?
එතකොට මේ තියෙන ෆ්‍රයිඩේ හයි එකයි ෆ්‍රයිඩේ ලෝ එකයි. උදාහරණයක් විදිහට හිතන්න මම කලින් කිව්වා වගේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් අපිට ආපහු අලුතෙන් අසයින් වෙනවා. US රෙසෙෂන් එකක් අනවුස් වෙනවා. ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක නිසා රයිට් ලේබර් ෆෝස් එක කඩාගෙන වැටෙනවා. රට ෆන්ක්ෂන් වෙන්නේ නැති වෙනවා. මෙන්න මේ වගේ හෙඩ්ලයින් එකක් අපිට එනවා US රෙසෙෂන් එකක් ඉන්ඩිකේට් වෙනවා කියලා. හැබැයි අන්නේ ඉන්ඩිකේෂන් එක ආවම ඔයාලා දන්නවා ඔයාලා පොඩ්ඩක් ලික්විඩිටි සෝන්ස් ගැන දැනගෙන ඉන්නවා නම් ඔයා දන්නවා හරි මේ තියෙන ෆ්‍රයිඩේ හයි එක රයිට් මේ තියෙන ෆ්‍රයිඩේ හයි එක ඊළඟට මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම කලින් පැහැදිලි කරා වගේ මෙතන තියෙන්න පුළුවන් SSL right sell side liquidity මෙතන තියෙන්න පුළුවන් මම මාක් කරනවා sell side liquidity right මෙතන තියෙනවා Friday low එක. එතකොට ඔයා දැනගන්න ඕන හරි දැන් අපිට geopolitical tension එකක් ආවා. එහෙමනම් price එක target වෙන්නේ Friday high එකේ direction එකේ liquidity වලට. මොකද gold buyers ලට මේ news එක supportive buy volume එක වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ stop area එක place කරන්න එක්ක Friday low එකට යටින් එහෙමත් නැත්නම් මෙතන තියෙන Friday medium term demand zone එකට යටින් නැත්නම් අර කලින් මම පෙන්නුවා වගේ sell side liquidity zone එකට යටින් ඔයාගේ stops place කරන්න පුළුවන්. හැබැයි ඔයා target කරන්න ඕන Friday high එක. මොකද ඔයා දන්නවා එතකොට buyers ලා active ඔයාට reason එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳලා ඔයාට pips 250ක එහෙම නැත්නම් 200ක විතර take profit එකක් target කරන්න පුළුවන්. Friday high එකේ තියෙන liquidity market එක absorb කරගන්න news event එක පාවිච්චි වෙන නිසා. right අන්න ඒ විදිහට තමයි ඔයාට මේ liquidity zones වල theory එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන ඊළඟට තියෙනවා what is the draw on liquidity DOL. Draw on liquidity refers to the market's tendency toward internal and external liquidity zones. Steps to identify draw on liquidity. ඉතින් මෙතන ඔයගලන්ට තවත් පැහැදිලි කරලා තියෙනවා identify external liquidity, locate major highs and lows. focus කරලා බලන්න market එකේ තියෙන major highs and lows or equal levels in higher time frames daily or weekly වලින්. ඊළඟ identify internal liquidity or fair value gaps focus කරන්න පුළුවන්. order blocks in lower time frames 1 hour to 15 minute charts වල ගන්න පුළුවන්. ඊළඟට observe the movement between internal and external liquidity. Price generally moves from internal liquidity toward external liquidity and vice versa. සාමාන්‍යයෙන් price එක move වෙන්නේ සාමාන්‍යයෙන් generally හරිද අනිවාර්යෙන්ම වෙන දෙයක් නෙමෙයි generally price එක move වෙන්නේ internal liquidity towards external liquidity and vice versa. I think internal liquidity වල ඉඳලා තමයි external liquidity levels වලට යනවා කියලා කියන්නේ. ඊළඟට monitor market structure MSS. If the price breaks through an internal liquidity zone and moves toward external liquidity, the market structure changes to form a new trend. හැබැයි මේ දේවල් මම එච්චර focus කරන්න කියන්නේ නැහැ traders. හොඳම දේ තමයි ඔයාට intrinsic value එකේ අවබෝධය තියෙනවා නම් ඔයාට data wise හරි reason එකක් තියෙනවා නම් මේ theory එක apply කරන්න. හැබැයි data වලට against මේ theory එක apply කරන්න යන්න එපා. ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට gold trend එක sell වෙන reason එකක් තියෙද්දි geopolitically gold වලට geopolitically හෝ macroeconomically gold වලට sell වෙන reason එකක් තියෙද්දි ඔයගොල්ලෝ previous highs focus කරන්න එපා. ඔයගොල්ලෝ previous lows focus කරන්න. right මොකද ඔයා ඉන්නේ down trend එකක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් gold මෙන්න මේ levels ගත්තොත් right අපි ගත්තොත් එimhe අපිට තියෙනවා මෙන්න මේ fair value zones right. ඒතර මේ fair value zone එක තාමත් gold clear කරන්න ආවේ නැහැ. ඒතර ඔයා හිතුවොත් එimhe මෙන්න මේ හරියෙන් විතර right මෙන්න මේ හරියෙන් විතර ඔයා හිතුවොත් එහෙම ඔයා හිතලා right මෙන්න මේ හරියෙන් විතර හිතලා ඔයා මම මෙතනින් buy එකක් place කරන මෙන්න මේ fair value zone එකට එන්න කියලා එහෙම හිතලා ඔයා trade එකක් place කරා කියලා ඔයා profitable වෙන්නේ නැහැ traders. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන structure එකක් break කරලා gold තවත් drop වෙලා තියෙනවා. ඒතර තාමත් සති ගාණක් වෙනවා තාමත් gold මේ fair value zone එකට ආවේ නැහැ. ඒකයි මම ඔයගලන්ට කියන්නේ හැමතිස්සෙම opportunity එකක් එනකන් ඉවසන්න. අන්න එතකොට ඔයාට මේ knowledge එක පාවිච්චි කරන්න පුළුවන්. මේ liquidity zone buy stops sell stops right internal external liquidity මේ levels වල මේ මම කතා කරපු theory එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් opportunity එක අරගන්න. මොකද ඔයාට data opportunity එකක් ආවොත් data driven opportunity එකක් ආවොත් ඔයාට හරි ලේසියෙන්ම මේ liquidity zone theory එක පාවිච්චි කරලා profit zones mark කරගන්න පුළුවන්. මම කලින් පෙන්නුවා වගේ උදාහරණයක් විදිහට geopolitical gold වලට supportive news එකක් ආවොත් ඔයාට Friday high එක target කරන්න පුළුවන්. එහෙම නැත්නම් weekly high එක target කරන්න පුළුවන්. right එහෙම නැත්නම් buy side liquidity levels target කරන්න පුළුවන්.
ඒක නිසා මේ ලික්විඩිටි ලෙවල්ස් පාවිච්චි කරනවා නම් වඩා හොඳයි මේවා මාකට් ඩේටා එක පාවිච්චි කරනවා නම්. ඉතින් ඊළඟ තමයි confirm with lower time frames. මේගොල්ලෝ කියනවා use lower time frames 5 minute or 1 minute to accurately time entry and exit points. ඊළඟට high resistance vs low resistance liquidity කියලා එකක් ගැන කතා කරනවා. High resistance and low resistance liquidity are key ICT liquidity concepts, right? Concepts helping traders analyze market behavior in liquidity absorption zones. Low resistance liquidity ගැනත් මෙතන පැහැදිලි කරනවා LRL. Low resistance liquidity occurs when the market reverses quickly without absorbing liquidity. This phenomenon is also known as failure swings. ඉතින් example of LRL failure swings ගැනත් කතා කරනවා. මෙතන ඔයාලට ෆොටෝ එකකින් පැහැදිලි කරලා තිනවා failure swings lows as LRL. Failure swing at highs. If the price fails to break a previous swing high in a downtrend, it forms a fail swing high, right? ඒ කියන්නේ price එකට බැලි වුණොත් previous swing high එක break කරගන්න downtrend එකකදී ඒක fail swing එකක් විදියට ගන්නවා. හැබැයි ආපහු මම මතක් කරනවා ඔයගලන්ට මේ failure swings theory එක වුණත් ඔයගොල්ලෝ market sentiment එකත් එක්ක පාවිච්චි කරනවා නම් මාකට් එකේ මේන් ඩිරෙක්ෂන් එකට ෆන්ඩමෙන්ටල් බයස් එකට පාවිච්චි කරනවා නම් තමයි වඩා හොඳ. ඒකට against පාවිච්චි කරන්න යන්න එපා. මොකද මේක concept එකක්, right? හැබැයි මේකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් concept එකක් ඕගොල්ලෝ පාවිච්චි කරද්දී හැමතිස්සෙම අපිට වාසිදායක වෙන විදියට පාවිච්චි කරන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. අපිට වාසිදායක වෙනවා කියලා කියන්නේ මාකට් එකේ මේන් වොලියුම් එක align වෙලා තියෙන ඩිරෙක්ෂන් එකට. අර trend is your friend කියන concept එකේ පාවිච්චි කරන්න. එතකොට ඔයාලට ගොඩක් successful විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට gold sell side නම් තියෙන්නේ. market sentiment එක gold වලට sell නම් අන්න ඔයාලට මේ failure swing level එක පාවිච්චි කරන්න පුළුවන්. Right? If the price fails to break previous swing high in a downtrend, it forms a failed swing high. Failure swing at lows. In an uptrend, if the price fails to break a previous swing low, it forms a failed swing low, right? And market direction එකට ඔයාලට මේ failure swing zones පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන මාක් කරලා තියෙනවා failure swings කොහොමද වැඩ කරන්නේ කියලා. ඊළඟ තමයි high resistant liquidity HRL. High resistant liquidity occurs when the market absorbs liquidity before reversing. This is often happens when the price breaks a high in an uptrend or breaks a low in a downtrend before reversing. ඊළඟ example ඔයගලන්ට පෙන්නලා තියෙනවා break and reversal at highs. The market absorbs buy stop orders above a high then quickly reverse downtrend. මේ වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට මේ high resistant liquidity run news events වලදී වෙනවා. හැබැයි මේක හරිම කලාතුරකින් වෙන දෙයක්, right? ඒකත් මම ඔයගලන්ට කියනවා හොඳම දේ valid data එකක් තියෙනවා නම් තමයි මේක ඔයගොල්ලෝ absorb කරගන්න ඕන ඔයගොල්ලන්ගේ trading edge එකට. ඊළඟට break and reversal at lows. The market absorbs sell stops orders below a low then moves upward. ඉතින් මේක අර Wyckoff theory එක වගේ දෙයක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සමහරලාට මෙන්න මෙහෙම දේවල් වෙලා ඇති. අපි බලමු gold වලින් මට එහෙම එකක් පෙන්වන්න තියනවාද කියලා. right, සාමාන්‍ය මෙන්න මේ වගේ දෙයක් තමයි traders උතනදී ඔය කියන්නේ, right? මෙතන ඔයගලන්ට පේනවා ඇති euro USD වල, right? මෙතන ගත්තොත් එimhe ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ impulsive hype එක, right? මේ impulsive hype එක මෙන්න මේ විදිහට අරගෙන කෙලින්ම price එක down trend එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන ඔයගලන්ට පැහැදිලි කරන්නේ. right, high resistant liquidity run කියලා මෙන්න මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්සිඩන්ට් එකක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ හැමදේම මම ආයෙත් ඔයගලන්ට මතක් කරනවා මේ හැමදේම market sentiment එකත් එක්ක focus කරොත් වඩා හොඳයි, වඩාත් සාර්ථකයි. හැබැයි ඔයගලන්ට data driven entries වලට නැතුවත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ICT concept එකෙම විතරක් trade කරන අය ඉන්නවා. හැබැයි මම ඔයගලන්ට data එකතු කරගන්න කියලා කියන්නේ success rate එක වැඩි වෙන්න. ඉතින් මේකේ conclusion එක තියෙනවා අන්තිමට. Understanding buy side liquidity, sell side liquidity, internal liquidity and external liquidity is crucial for order flow analysis and predicting price movements. Key liquidity areas such as daily, weekly and monthly highs and lows help identify reversal points, price targets and ideal trade entries. ඉතින් මේක concept එකක්. මේකෙන් ඔයාට දෙයක් ගන්න පුළුවන්. මම කලින් පැහැදිලි කරා වගේ
මේ ලික්විඩිටි ටයිප්ස් 4 මතක තියාගන්න මේ වීඩියෝ එක ආය ආය ඔයගොල්ලෝ බලන්න. ඔයගලන්ට මේ PDF එක Trading Finder කියන වෙබ්සයිට් එකෙන් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක මම හදපු PDF එකක් නෙමෙයි සම්පූර්ණ ඒගොල්ලන්ගේ copyrights තියෙන PDF එකක්. හැබැයි ඔයාලට free download කරගන්න ඒගොල්ලෝ option එක දීලා තියෙනවා. ඉතින් මෙතන මම ආපහු ඔයගලන්ට පෙන්නන්නම් වෙබ්සයිට් එක Trading Finder right මේක තමයි වෙබ්සයිට් එක Trading Finder කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක පැහැදිලි කරේ ඔයගලන්ට මේ liquidity zones ගැන මම කතා කරේ ගොඩක් වෙලාට ඔයගොල්ලෝ intraday trade කරනකොට මේ levels ගැන අවධානයෙන් ඉන්න. ඔයගොල්ලෝ buy trade එකක් place කරනවා නම් sell trade එකක් place කරනවා නම් ඔයගලන්ට මම කලින් කිව්වා වගේ මේ previous highs previous lows ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. Friday high එක mark කරගන්න, Friday low එක mark කරගන්න. ඊට පස්සේ බලන්න Monday කොහොමද price එක move වෙන්නේ? Friday high එක break කරන්න reason එකක් තියෙනවද? Friday low එක break කරන්න reason එකක් තියෙනවද? Simple. එක දවසක high and lows ඕගොල්ලෝ monitor කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් එම gold වල weekly high එක weekly low එක වාට mark කරගන්න පුළුවන්. Right? A levels break කරන direction එකටද gold වල data align වෙලා තියෙන්නේ. Right? මේ තියෙන්නේ weekly high එක low එක. එතකොට වාට 4 hour ගේ time frame එකකින් ගිහලා බලන්න. මේ week එකේ මෙන්න මේක තමයි low එක මේක තමයි high එක. එතකොට මේ weekly highs මේ levels දෙකම break කරලා gold up වෙන්න reason එකක් එනවද? එහෙම data alignment එකක් තියෙනවද? එහෙම නැත්නම් price එක ක්‍රමයෙන් weekly low එකට යන විදියට market sentiment එක gold වලට negative විදියට බලපාගෙන යනවද? නෝක තමයි traders focus කරන්න ඕනදී. ඔන්න ඔය ටික focus කරන ඔයගලන්ට හරියට මේ liquidity grabs එහෙම නැත්නම් මේ liquidity zones ඔයගලන්ගේ trading edge එකට එකතු කරගන්න පුළුවන්. ඒතර මම මතක් කරනවා ඔයගලන්ට liquidity types 4ක් තියෙනවා. right? එකක් තමයි buy side liquidity, අනිත් එක තමයි SSL sell side liquidity, අනිත් එක තමයි internal liquidity. ඒකට එකතු වෙනවා fair value gaps, order blocks වගේ දේවල්. ඊළඟ තමයි external liquidity. ඒකදී psychological levels එහෙම නැත්නම් daily highs, weekly highs, daily lows මේ වගේ දේවල් ඔයගලන්ට focus කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා traders ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් liquidity zones ගැන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.